සුබ දවසක් වේවා ඔයාලට. ඉතින් අද අපි බලන්න යන්නේ ඊකමොස් ඇප්ලිකේෂන් සීරීස් එකේ 18 වෙනි වීඩියෝ එක. එහෙම නැත්නම් ඇඩ්වාන්ස් සර්ච් පේජ් එක අපේ හෝම් අපේ ඊකමොස් වෙබ් ඇප්ලිකේෂන් එකේ ඇඩ්වාන්ස් සර්ච් එක කොහොමද අපි HTML CSS වගේ ලැන්ග්වේජස් යූස් කරලා රෙස්පොන්සිව් විදියට හදාගන්නේ කොහොමද? ඒකේ ඩිසයින් පාර්ට් එක කොහොමද අද හදාගන්නේ කියලා අපි බලමු. මේ තියෙන අපේ ඊකමොස් ඇප්ලිකේෂන් සීරීස් එක. වෙබ් ඇප්ලිකේෂන් එක අපි දැන් මේකට සයින් ඉන් මේ ආකාරයට. මේ ආකාරයට අපි හෝම් පේජ් එකට යනවා. මෙතන සයින් ඉන් වුණාම ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් ඇඩ්වාන්ස් කියලා. ඒක කියන්නේ තමයි ඇඩ්වාන්ස් සර්ච් පේජ් එකට යන්නේ යූසර් කෙනෙක්. මේ ආකාරයට එතන බටන් එක ක්ලික් කරාම අපි ඇඩ්වාන්ස් සර්ච් පේජ් එකට යනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ආකාරයට. ඉතින් මේ concept application series එකට මේ වගේ ඇඩ්වාන්ස් සර්ච් එකක් දාලා තියෙන්නේ. යූසර් කෙනෙක් සාමාන්‍යයෙන් එනකොට මෙතන එයාට ඕන ප්‍රොඩක්ට් එක සර්ච් කරගන්න ඕනේ. එයාට ප්‍රොඩක්ට් එක සර්ච් කරන්න පුළුවන් මෙතන මේ දාලා තියෙන බේසික් සර්ච් එකනොත් පුළුවන්. ඒවට ප්‍රොඩක්ට් යූසර් කෙනෙක්ට එයාට ඕන quantity එක ඊළඟට price එක අනුව එයාට ඕන දේවල් ගන්න මොඩල් එක බ්‍රෑන්ඩ් එක කැටගරි එක වගේ දේවල් මෙතන සිලෙක්ට් කරලා තා මෙතන එයාට ඕන බ්‍රෑන්ඩ් එකේ නමක් මෙතන මේ ආකාරයට සර්ච් කරලා පුළුවන් එයාට එයාගේ කන්ඩිෂන් එක use the brand new වගේ දේවල් සර්ච් කරලා ආයි price එක from සිට කොයි ගානක ඉඳන් කොයි ගානක වගේ එකක්ද බලන්නේ කියලා මෙතන අපිට දාගෙන ඊළඟට මෙතන sort කරගන්නත් පුළුවන් අපිට ඕන ගාන මේ වගේ දේවල් ඇඩ් කරගෙන එයාට ඕන ප්‍රොඩක්ට් එක සර්ච් කරන්න තමයි සාමාන්‍යයෙන් ඇඩ්වාන්ස් සර්ච් එකක් ඉන්ක්ලූඩ් කරන්නේ. ඉතින් බලමු මම මේකට දාලා තියෙන කම්පොනන්ට්ස් මොනවද කියලා. ඉතින් මම මුලින්ම මේ පේජ් එකට ඇඩ් කරන් තියෙනවා අපේ header එක. ඊකමොස් ඇප්ලිකේෂන් සීරීස් එකේ header එක. ඊළඟට මෙතන මම දාන් තියෙනවා title එක advanced search කියලා සහ අපේ web එකේ logo එක දාන් තියෙනවා. ඊට පස්සේ මම දැන් text area එකක් දාලා දාන් තියෙනවා ඒකේ keyboard එකේ type keyword search කියලා මේ ආකාරයට. ඊට පස්සේ මෙතන search button එකක් දාන් තියෙනවා. ඊට පස්සේ මෙතන මම select කරන්න selectors දාන් තියෙනවා. band එක select කරගන්න select category ඊළඟට select brand කියලා select model කියලා drop down දාන් තියෙනවා. condition එකටත් ඒ වගේ මම දාන් තියෙනවා. ඊකට color එකත් මෙතන choose කරන්න select කරන්න දාන් තියෙනවා. drop down එක ඊළඟට මෙතන price from price to කියන එකට දාන් තියෙනවා text area එක. ඊට පස්සේ මෙතන sort by කරන්නම දාන් තියෙනවා මේ ආකාරයට select එක. අපිට ඕන විදිහට මෙතන sort කරගත්තයි. ඒ වගේම no item search kit කියලා මෙතන item එක search කරන්න නැත්නම් මුලින්ම userට view වෙන්නේ මේ ආකාරයට view වෙනවා නිකන් image එකක් වගේ එකක් no item search kit කියලා. ඊට පස්සේ මෙතන තව input කරලා තියෙන photo එකත් දැන් බලමු මේ page එක දැන් responsive වෙනවද කියලා. මොකද customers ලා users ලා එක එක device වලින් මේකට log වෙන්න පුළුවන් අපේ site එකට website එකට. ඉතින් මේ ආකාරයට අපේ device එක අනුව මෙතන අපේ website එක මේ ආකාරයට change වෙනවට බලා ගන්න පුළුවන් මෙතනදී. මේ ආකාරයට මේ ආකාරයට එක එක small medium large device ඕනම device එකක් අනුව මෙතන responsive වෙනවා. ඒ device එක අනුව වලට බලා ගන්න පුළුවන් මේ ආකාරයට. මේ ආකාරයට responsive වෙනවා වලට බලා ගන්න පුළුවන්. මොනම ආකාරයේ device එකකින් මේකට log වුණාද නැත්නම් sign in වුණාද. ඉතින් බලමු මේ විදිහට responsive විදිහට අපේ advanced search එක මම design කරන් තියෙන්නේ කොහොමද කියලා. මේ තියෙන මගේ advanced search එකේ design part එක. ඒකට බලා ගන්න පුළුවන් මෙතනදී මම මුලින්ම අපේ title එක දාන් තියෙනවා මෙතන. මෙන්න මේ advanced search කියන title එක සහ ඒ e-shop කියන title එකයි. ඊළඟට අපේ මෙතන logo එක දාන් තියෙනවා අපේ e-shop එකේ මේ ආකාරයට. ඊළඟට මෙතන මම අපේ style part ටික add කරන් තියෙන්නේ style sheet එක bootstrap cdn සහ style.css කියන style ටික මම මෙතන දාන් තියෙනවා.
ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මම බොඩි එක හදන් තියෙනවා. ඒ බොඩි එක මම ඉන්ක්ලූඩ් කරලා තියෙන මුලින්ම හෙඩ් එක මම ඔයාලට පෙන්නනවා වගේ මේ හෙඩ් එක මේ තියෙන හෙඩ් එක. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන page එක යටි මම ඉන්ක්ලූඩ් කරලා තියෙන බොඩි එකේ අද බූස්ට් ෆූට් එක. මේ ෆූට් එක මේ බ්ලැක් බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන ෆූට් එක ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන ඩියුස් වෙන් කරන් මම අපේ කොම්පොනන්ට් සෙට් කරන් තියෙනවා. මේ ආකාරයට ඔයාලට බලා ගන්න පුළුවන් ඩියුස් වල එක එක විදියට එන් කරන්. අපේ මේන් ඩියු එක වෙන්නේ කන්ටේනර් ෆ්ලුයිඩ් කියන එක. ඒ ඩියු එකේ තමයි අපේ බොඩි එක සම්පූර්ණයෙන්ම මම ඩිසයින් කරන් තියෙන්නේ මේ ආකාරයට කන්ටේනර් ෆ්ලුයිඩ් ඩියු එකේ. ඊට පස්සේ ඩියු එක මම ආයෙ ඩියු එකකට කඩන් තියෙන මේ ආකාර ඩියු ක්ලාස් රෝ කියලා. ඒක තමයි අපේ සම්පූර්ණ කොම්පොනන්ට්ස් එක තමයි මම ඇඩ් කරන් තියෙන්නේ. ඊට පස්සේ ඒකේ පළවෙනි ඩියු එක මම වෙන් කරන් තියෙනවා අපේ හෙඩර් එක ඉන්ක්ලූඩ් කරන්න. ඊට පස්සේ ඩියු එක මම ක්ලෝස් කරලා තියෙන්නේ මේ ආකාරයට. ඊට පස්සේ දෙවෙනි ඩියු එක නැත්නම් අපේ ඇඩ්වාන්ස් සර්ච් කියන මේ ඩියු එක මම දාන් තියෙනවා මේ ආකාරයට කොලම් 12ක බෑග්ග්‍රවුන්ඩ් බොඩි එක මාජන් බෝඩ් මේ ආකාරයට 2 දාලා මාජන් බෝඩ් එක පස්සේ මම ආයෙ ඩියු එක උඩ දාලා තියේ රෝ කියලා. ඊට පස්සේ මම ඔෆ්සෙට් එක දීලා තියේ ලාර්ජ් 4 සහ කොලම් 12ක් සහ කොල් ලාර්ජ් 4ක් විදියට. ඊට පස්සේ අපේ මේ eShop කියන ලෝගෝ එක නැත්තම් ඒ ඉමේජ් එකට මම වෙනම ඩියු එකක් වෙන් කරලා තියේ මේ ආකාරයට කොල් 12ක් කොල් 2ක. ඊට පස්සේ කොල් ඉමේජ් ඒ ඩියු ක්ලාස් එක තුළ මම මෙතන අපේ ඉමේජ් එක දාලා තියේ මේ ආකාරයට. ලෝගෝ එකේ සයිස් එක මෙතන දීලා තියේ පික්සල් 80ක් විදියට. ඊළඟට අපේ ටෙක්ස්ට් එක ඇඩ්වාන්ස් සර්ච් කියන ටෙක්ස්ට් එක වෙනම ඩියු එකක් වල මම දාගෙන මේ ආකාරයට ටෙක්ස්ට් සෙන්ට් එකක් දීලා ඒක ටෙක්ස්ට් එක බ්ලැක් මේ ආකාරයට දීලා බෝල්ඩ් කරලා මෙතන මම දාන් tie පැරග්‍රාෆ් ටැග් එකක් ඇතුලේ ඇඩ්වාන්ස් සර්ච් කියලා ටයිටල් එක. ඊට පස්සේ මේ ඩියු එක මම මෙතනදී එතනින් එන් කරා. ඊට පස්සේ ආයේ මේ කොටුවට දාලා ඩියුස් ටික මම මෙතන ආයෙ ඕපන් කරන් තියා මේ ආකාරයට. මේ තියෙන්නේ ඒ ඩියු එක. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මම ඔෆ්සෙට් ලාර්ජ් 2 දීලා කොල් 12 දීලා කොල් ලාර්ජ් 8 දීලා මේ ආකාරයට දීලා තියෙනවා. මාජින් බොටම් එක 3 දීලා බෑග්ග්‍රවුන්ඩ් බොඩි එකක් දීලා බෑග්ග්‍රවුන්ඩ් බොඩි එක රවුන්ඩඩ් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලට බලන්න පුළුවන් මේ කෝනස් මෙතන මේ ආකාරයට රවුන්ඩ් රවුන්ඩ් වෙලා වගේ තියෙනවා. ඒ දීලා තියෙන මෙතන මම රවුන්ඩඩ් දීලා තියෙන හින්දා. ඊට පස්සේ ඒ ඩියු එක ඇතුලේ මම තව ඩියුස් වෙන් කරා මේ ආකාරයට. පළවෙනි ඩියු එකක් දාන් තියෙනවා අපේ මේ ඩියු එක type keyword to search කියන එක. ඒක මම දාන් තියෙන්නේ මේ ආකාරයට ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක input type එක text විදියට දීලා placeholder එක දාන් තියෙනවා type keyword to search කියලා. එතන placeholder එක දාලා තියෙන keyword එක තමයි මේ ආකාරයට view වෙන්නේ අපට. ඊට පස්සේ ඒක තව ඩියු එකක් ඇතුලේ ඒ ඩියු එකේම තව ඩියු එකක් මම වෙන් කරන් තියෙන අපේ search කියන බටන් එකට. ඉතින් මේ තියෙන ඒ search කියන බටන් එකට වෙන් කරන් තියෙන විදිය මම බටන් එක ඩිසයින් කරලා තියෙන්නේ මේ විදියට grid එකක් දීලා. ඊට පස්සේ BTM බටන් එකේ primary දාලා තියෙනවා. primary කියලා දාලා තියෙන හින්දා තමයි මේ search බටන් එකේ color blue වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඒ බටන් එකේ මම text එක දීලා තියෙන්නේ search කියලා. ඊළඟට මම දාන් තියෙනවා මේ ආකාරයට div කොලම් 12ක් දාලා HR tag එකක්. ඒකෙන් තමයි මේ line එක ඇවිත් තියෙන්නේ. මේ line එක ඇවිත් තියෙන නිසා මෙතන board එක primary දාලා තියෙන හින්දා නිකන් නිල් පාට කරු line එකක් ඇවිත් තියෙන්නේ මේ HR tag එක හින්දා. ඊට පස්සේ මම ආයේ අලුතෙන් div එකක් open කරා මේ ආකාරයට. මම ආයේ row එකක් ඇතුලේ දාන් තියෙනවා අපේ select category කියන drop down ටික මෙතන දාන් තියෙනවා. ඔයාලා බලා ගන්න පුළුවන්. drop down ටික මම දාලා තියෙක ඒකේ class එක තියෙන form select කියලා. ඊට පස්සේ ඒකේ option එකේ මම දාන් තියෙන්නේ test එක select category කියලා. ඉතින් මේ විදිහට මම select brand කියන එකක් දාන් තියෙන්නේ. ඒකත් class එක form select එක. ඒත් select model එකත් form select එකක් මම මෙතන දාගෙන drop down ටික හදාන දේ. ඊට පස්සේ condition කියන එකත් ඒ විදිහට තමයි මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තියෙන select condition සහ color එකත් ඒ විදිහට මම හදන් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් form select එකක් දාලා.
ඊට පස්සේ මෙතන මේ ඔයාලට බලා ගන්න පුළුවන් තව divs එකක් ඕපන් කරාම මම මෙතන price from price to කියන දෙක ඕපන් කරන් තියෙනවා. ඊට පස්සේ ඒකේ type එක මම දීලා තියෙන text එකක් විදියට මෙතන. ඊට පස්සේ placeholder එකේ දාන්න තියෙනවා price from කියලා සහ මේ placeholder එකේ දාලා තියෙන price to කියලා. ඊට පස්සේ divs ටික මම මෙතනදී end කරා. ඊට පස්සේ මම මෙතන ආයේ new අලුත් div ටිකක් ඕපන් කරන් තියෙනවා අපේ sort එක හදාගන්න. ඉතින් මේ තියෙන අපි sort එකේ මේ sort එක හදාගන්න තියෙන part එක. පාට බලා ගන්න මේ sort එක මන් දිලා තියෙන form select එකක් තමයි එතනට මම දාලා තියෙන්නේ කලින් වගේම. මේ ආකාරයට. තා බෝඩ් එක ටිකක් dark ගතියක් dark දීලා තියෙන්නේ මේ ආකාරයට. මේ තියෙන dark එක ඇවිත් තියෙන්නේ මන් දැන් දාලා තියෙන dark කියලා දාලා තියෙන හින්දා. ඊට මෙතන මම ඒකේ value ටික දීලා තියෙන්නේ. title එක දීලා තියෙන්නේ sort by කියලා අපේ එකට value එක 0 දීලා. අනිත් ඒවට 1 2 3 4 කියලා මේ ආකාරයට title ටික දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන අපේ මොකද search කරන්න නැත්නම් view වෙන part එක නැත්නම් search අර මම ඔයාලට පෙන්නු search image icon එකේ මෙන්න මේ view එක මෙතන මම හදන් තියෙනවා මේ ආකාරයට බලා ගන්න පුළුවන්. ඒකත් වෙනම view div එකක් ඇතුලේ text center එකක් දීලා මෙතන මම දාන් තියේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකේ bold කරලා තියෙන text එක ඊළඟට මෙතන මම අපේ bootstrap ලගේ search icon එකක් කරන් තියේ bi search h1 කියලා. ඊට පස්සේ ඒක image එකේ size එක මම මෙතන adjust කරන් තියෙනවා pixel 100ක් දීලා. සහ මෙතන text එක දාන් තියෙනවා header 1 tag එකක් ඇතුලේ. මේ ආකාරයට bold කරලා no item search it කියලා. ඉතින් මේ විදිහට තමයි ඔයාලට මගේ advanced search එකේ responsive විදිහට මම මේක ඒකේ design එක හදන් තියෙන්නේ. ඔයාලට මම ආයෙත් මේකේ මම design එක responsive වෙන විදිහ පෙන්නන්න. ඉතින් මේ විදිහට තමයි responsive වෙන්නේ. අපේ මොනම device එකකින් වුණත් මොනම ආකාරයේ large medium small මොනම device එකකින් මෙතෙන්ට ඇවිල්ලා මේ page එකේ advanced search එකට ආවා. මේ ආකාරයට ඒක ඒ device එක අනුව change වෙනවා. ඉතින් මේ විදිහට තමයි responsive විදිහට අපි page එක design කරගන්නේ. ඉතින් අපි බලමු මේකේ process එක කොහොමද ඊළඟට හදාගන්නේ කියලා ඊළඟ වීඩියෝ එකෙන්. දැන් ඔයාලට සුබ දවසක්.